හිතවතුනි සුබ දවසක් හැමදෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදීත් මහා විශාල අති විශිෂ්ට මේ සංකල්ප මතින් ගොඩ නැගුණු සමාජයක් ජාතියක් ශිෂ්ටාචාරයක් කුමන ආකාරයකින්වත් කොටිම කියනවා නම් ලෝක යුද්ධ මට්ටමේ ගැටුමකින්වත් විනාශ කරලා දාන්න බැහැ කියලා පතපොතේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා සංකල්ප මතින් ගොඩ නැගුණු හෙට දවසක් පිළිබඳව සිහින දකින අපිට හැමදාමත් වගේ විශිෂ්ට ගණයේ සංකල්පයන් අරගෙන ඇවිත් අපේ ජීවිතයේ යහපත් තැනක් බවට පත් කරන්නට අපට අතහිත දෙන අපේ ගෞරවනීය වෛද්‍යතුමන් එක්ක අද දවසේදීත් අපි වැඩසටහනක් මෙසේ ආරම්භ කරනවා. ඉතින් ඔබ දන්නවා අපේ වෛද්‍යතුමන් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමන් වෛද්‍යතුමනි ආයුබෝවන් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා අද දවසේදීත් අපේ කතා බහට මේ අතිවිශිෂ්ට සංකල්ප වල නිමැවුම් කරුවා ඔබතුමා ඒ නිසා බොහෝම ආඩම්බරයෙන් යුතුව මේ අද වැඩසටහන ඇතුළෙත් අපි සුවිශේෂී සංකල්පයක් ඔබට අරගෙන එන්න කටයුතු සූදානම් කරලා තියෙන වෛද්‍යතුමනි අද අපි කතා කරන්නේ මං හිතන්නේ ජීවිතේ ප්‍රථම වතාවට මමත් මේ කාරණය පිළිබඳව අද තමයි ඔබතුමාගෙන් ඇහුවේ. මං හිතන්නේ ඔබටත් ඒ අත්දැකීම ලබන්න වෙන්නේ මේ මොහොතේ සිටයි. අපි හැමදෙනාටම මොලයක් තියෙනවා. එතකොට මේ අපි අහලා තියෙනවා මේ කුඩා මොලය ගැන නම් මං අහලා තියෙනවා. හැබැයි මේ දෙවනි මොලය කියන එක ගැන මම අහලා නැහැ. අද තමයි අපි ඒ කාරණේ ඔබතුමාගෙන් අහලා දැනගත්තේ. මං හිතන්නේ ඔබත් එහෙම වෙන්න ඇති. මොකක්ද මේ දෙවනි මොලය කියලා කියන්නේ? අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ දෙවනි මොලය සම්බන්ධයෙන්. දැන් හැමෝටම තියෙන ප්‍රශ්නය ඇත්තටම වෛද්‍යතුමනි මොකක්ද මේ දෙවනි මොලය කියලා කියන්නේ? අපිට ඒ කාරණේ පැහැදිලි කරලා දෙන්න. අපි එතනින් එහාට තව ගැඹුරට කතා කරන් යමු. ඔව් දැන් අපි දන්නවා අපි හැමෝටම මොලයක් තියෙනව නේද? මොලේ තියෙන්නේ හිස් කබල තුල. ඒකේ කොටස් ගණනාවක් තියෙනවා ඔබතුමා කිව්වා වගේ. මේ කොටස් ගණනාවක් අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් මොලය කියන එක අපි හැමතිස්සෙම කියන්නේ අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක් තමයි මොලය. මොලය කියන එක භෞතිකව තියෙන එකට විතරක් නේ අපි මොලය තියෙනවා කියලා කියන්නේ. අපේ බුද්ධිය තියෙන එකටත් අපි භාවිතා කරනවා මොලය තියෙනවා කියලා. කෙනෙකුට මොලය තියෙනවා කියන්නේ බුද්ධිය, මතකය, විශේෂයෙන් බුද්ධිය තියෙන එකට තමයි අපි කියන්නේ මොලය තියෙනවා කියලා. ඉතින් ඒ අතර අපිට දැන් කවුරු හරි සතුටු වෙන්න පුළුවන් මොල දෙකක් තියෙනවා කියලා දැනගත්තොත් තව සතුටු වෙන්න පුළුවන්. Tamanට එක මොලයක් නෙවෙයි තව මොලයක් තියෙනවා අපි භාවිතයට අරගෙන නැහැ. ඉතින් ඒක අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන්. අපිට දැනගන්න පුළුවන් අපිට මේ භාවිතයට වැඩි අපි ගන්නෙ නැති. ඊටාම භාවිතයට ගත්තොත් Tamanගේ දියුණුව විශේෂයෙන් ප්‍රඥාව ඊටාම ඉහළට යන මොලයක් තියෙනවා දෙවෙනි මොලේ. අපි මොකද්ද කියලා බලමු. මේ දෙවෙනි මොලේ කියන්නේ හැමෝම මේ ගැන අවධානයෙන් හිටියොත් මේක අවබෝධ කරගන්න පුළුවන්. මේක තුළ ඔබේ ප්‍රඥාව ගොඩාක් වැඩි කරගෙන නිරෝගී වෙන්න පුළුවන්. මේ දෙවෙනි මොලේ ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තොත්. අපි කතාව ඉදිරියට අරගෙන යන අතරතුර ඔබට පැහැදිලි වෙයි මොකක්ද මේ අපි කතා කරන්න උත්සාහ කරන්නේ සහ ඔබට කියන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. ඇත්තටම මේ අපි මේ දෙවෙනි මොලෙන් වැඩ ගන්න ඕන සහ මේක මේ අපි ආරක්ෂා කරගන්න ඕනේ ඇයි කියන එක සම්බන්ධයෙන් තමයි වෛද්‍යතුමනි මට ඊළඟට විමසන්න අවශ්‍ය වෙන්නේ. අපි ඒ ගැනත් කතා කරගෙන ඉස්සරහට යමු. ඔව්. දෙවෙනි මොලය අපි භාවිතා කරන්න ඕනේ ඒ වගේම ආරක්ෂා කරගන්න ඕන. මොකද පළවෙනි මොලයට මේ දෙවෙනි මොලේ අඩපණ වුණොත් විශාල වශයෙන් බලපෑමක් එන්න පුළුවන්. එහෙනම් පළවෙනි මොලේ ආරක්ෂා කරගන්න නම් අපි නිරෝගී වෙන්න නම් අපිට අත්‍යවශ්‍යයි දෙවෙනි මොලය ආරක්ෂා කර ගැනීම. ඒ නිසා පළවෙනි මොලය ආරක්ෂා කරගන්න නම් ඒක නිරෝගීව තියන්න සමස්ත ඇඟම නිරෝගීව තියන්න නම් අපිට අවශ්‍යයි දෙවෙනි මොලය හොඳින් ආරක්ෂා කර ගැනීම ඒ වගේම නිරෝගීව තබා ගැනීම. එතකොට වෛද්‍යතුමනි මේ දැන් ඒ විදිහට අපි දැන් අපේ සියලුම කාරණා රැකෙන්න නම් මේ විදිහට මේ මොළ දෙකම අපි ශක්තිමත්ව ආරක්ෂා කරගත යුතුයි සහ වැඩ කරනකොට අපි මේ දෙකම භාවිතයට ගත යුතුයි. එතකොට මේ කියන දෙවෙනි මොළය ආරක්ෂා කරගන්න අපි ළඟ තියෙන්න ඕන හොඳ පුරුදු. එතකොට මේක මේ ආරක්ෂා කරගන්න අපි මොනවද කරන්න ඕන කියන කාරණේ සම්බන්ධයෙන් අපිට පැහැදිලි කරලා දෙන්න. දෙවනි මොලේ ආරක්ෂා කරන්න ඕන පුරුදු ගණනාවක් තියෙනවා. ඔබටත් මේක පහසුවෙන්ම කරන්න පුළුවන්. ඔබ නොදැනුවත්කම නිසා ඔබ අතින් බොහෝ විට අතපසු වෙන්න පුළුවන්. දෙවනි මොලේ ආරක්ෂා කරගන්න වැදගත්ම දේ තමයි තන්තු සහිත ආහාර ගන්න ඕන. කෙඳි සහිත ආහාර. දැන් මොනවද කෙඳි සහිත ආහාර කියලා විමසුවොත් පලා වර්ග, ඊට පස්සේ අපි දන්නවා කොහිල, ඒ වගේ කෙඳි සහිත ආහාර, තන්තු සහිත ආහාර, කෙහෙල් මුව, එළවලු වර්ග, පළතුරු වර්ග, මේ කෙඳි සහිත ආහාර ගන්නවා නම් දෙවෙනි මොලේ ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා.
දෙවනි එක තමයි අපි අතින් වෙන ගැටලුවක් වෙන අතපසුවීමක් වෙනවා. අපි දැන් මේ සහල් භාවිතා කරනකොට මේ බත් විදිහට ගන්න විට අපි මේ නිවුඩ්ඩ අයින් කරන අවස්ථාවක් තියෙනවා. මේ නිවුඩ්ඩ කියන එක හරීම වැදගත් වෙනවා දෙවනි මොලේ ආරක්ෂා කරගන්න. මම නැවත කියනවා සහල් වල තියෙන අපි අතීතේ නම් අපි තාමත් ගම්වල මේ කැකුළු නිවුඩ් එක තමයි හොඳ රතුපත් තමයි අනුභව කරන්නේ. මේ නිවුඩ්ඩ කියන එක ඕනම දාන්නේ එක ඉතාම වැදගත් වෙන දෙවනි මොලේ ආරක්ෂා කරගන්න. මේක මම යලි යලිත් කියනවා මොකද මේක අද වෙනට අපෙන් ගිලිහිලා ගිය නිසා රෝග ගණනාවක් ඇවිල්ලා තියෙනවා. දෙවනි මොලේට බාධා ඇති වෙලා තියෙනවා. ඒක නිසා දෙවනි මොලේ ආරක්ෂා කරගන්න ඉතාම වැදගත් එකක් තමයි නිවුඩ්ඩ සහිත සහල්. ඒ කියන්නේ රතු සහල් කියන එක ඉතාම වැදගත් වෙනවා. මේක ඊගායක තමයි අපිට මේ මගහැරන දේ දැන් පාම් පිටි ගන්න විට ඒකේ මේ නිවුඩ්ඩ කියන එක අයින් කරලා තමයි එන්නේ. එතකොට ඒක භාවිතා කරනකොට අපිට දෙවනි මොලේට හොඳ නැහැ කියලා අපිට කියන්න පුළුවන් වැඩිපුර භාවිතය. මොකද විදේශ රටවල තියෙන පාන් ගත්තත් ඒවා ගත්තාම ඒක අර නිවුඩු ගතියක් තියෙනවා, පොඩි වෙනසක් තියෙනවා. ඒ පාන් අනුභව කරාට එච්චර අපහසුයක් දැනෙන්නේ නැහැ බඩට. නමුත් අපේ අවසනාවට අපි ගොඩක් වෙලාවට මේ අර ඒක අයින් කරලා මේ පාන් පිටිම තනිකරම ගන්නවා වෙන මිශ්‍රණ නැතුව. ඉතින් ඒකත් අර දෙවනි මොලේ ආරක්ෂා වෙන එකට බලපාන දෙයක් තියෙනවා. ආහාර වර්ග වලින් ගත්තාම හොඳට මේ ජීර්ණය කරන ආහාර ගන්නවා නම් මේ දෙවනි මොලේට ඉතාම වැදගත් වෙනවා. අපි ආහාර ගැන කොටසක් කතා කරා. දෙවනි මොලේ ආරක්ෂා කරගන්න ඉතාම වැදගත් වෙන දෙයක් තමයි හැකි පමණ, ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණ, හැකි පමණ කියන වඩා වැදගත් වෙන අවශ්‍ය ප්‍රමාණයට පොඩ්ඩක් වැඩියෙන් ජලය පානය කරන්න ඕන. අපි අතින් නිකන් මේ තියෙන පිරිසිදු ජලය අපි අතින් අතපසු වෙලා පානය කරන්නේ නැහැ. බොහෝ දෙනා අතින් 100ට මම හිතන්නේ 60කටත් වඩා අවශ්‍ය ජලය පානය කරන්නේ නැහැ. කාර්යාලවල අපේ විදුහල්පත් දරුවන් අතින් වතුර භාවිතා කරනවා, ජලය පානය කරනවා අඩුයි. ඉතින් ඒක නිසා ඒක මේ හොඳට පානය කරනවා. එතකොට දෙවෙනි මොලේ ආරක්ෂා කරගන්න පුළුවන්. හොඳට වතුර පානය කරන්න ඕන. කොපමණ අපි පැවසුවත් අපිට අමතක වෙනවා. ඒ නිසා දවසට මේ වතුර බෝතල ළඟ තියාගෙන මේ රස්නේ දවස්වල තවත් හොඳට වතුර හොඳට පානය කරන්න. මොකද නැත්තම් අපිට ඇඟට ගොඩාක් අපහසු වෙනවා. දෙවෙනි මොලේටත් අපහසුයි, ඇඟටත් අපහසුයි. ඒවා ජලය පානය කරනවා. ඊගාවට දෙවෙනි මොලේ ආරක්ෂා කරගන්න තියෙන ඊගාව එක තමයි ව්‍යායාම කිරීම. ව්‍යායාම කරනවා කියන්නේ ඇවිදීම සහ අනෙකුත් යෝග වෙන්න පුළුවන්. ව්‍යායාම දවසට පැයක් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. පැය භාගයක් හරි කමන්නේ. මේක වැදගත් වෙන්නේ ව්‍යායාම අද කරලා තව දවස් 5කින් කරන එක නෙමෙයි. නිතිපතා අඛණ්ඩව දිනපතා ව්‍යායාම කිරීම තමයි සැහැල්ලු වැදගත් වෙන්නේ. දිනපතා බැරෙන දවසක් ඇර දවසක් විදියට කරන්න ඕන. හැබැයි මේක අර අඛණ්ඩව කරන්න. අද කරලා නවත්තන්න බෑ. මේක අඛණ්ඩව දවස් 60ක් වගේ කරන විට ඔබටත් ආරම්භ කරන්න පුළුවන්. ඇවිදීම් වෙන්න පුළුවන්, යෝග වෙන්න පුළුවන්, අනිත් මාංශ පේශි වලට gedara ඉඳගෙන ව්‍යායාම වෙන්න පුළුවන්. අපි කියන්නේ දැඩි ව්‍යායාම නෙමෙයි. සාමාන්‍ය සරල ව්‍යායාම දාඩිය ටිකක් දාන විදිහට වැඩ කරාම ඔන්න ඔබට දැනෙනවා තාම සුවයක් දැනෙනවා. එතකොට ව්‍යායාම කිරීමත් අපි නැවත නැවත මතක් කරන ඔබ ව්‍යායාම කරන්නේ නැත්නම් අපි මේ නාලිකාවල නිතරම මතක් කරන්නේ ඔබ නිරෝගීව ඉන්න අවශ්‍යයි කියලා. ඔබට අමතක වෙලා නම් දැන් මේ සමාජයට මේ ව්‍යායාම කිරීම ගැන ඔබ 100,000 වරක් අහලා ඇති. බොහෝ නාලිකාවලින් බොහෝ තැන්වලින් අහලා ඇති. වෛද්‍යවරුන් උපදෙස් දීලා ඇති. වැඩිහිටියන් උපදෙස් දීලා ඇති. නමුත් ඔබට තාමත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒක තමයි හොඳ දේවල් එහෙම අපෙන් මගහැරෙනවා. අපි ඉතින් නැවත මතක් කරලා දෙනවා මේ වැඩසටහන අනබල ඉක්මනින්ම අවසන් වෙලා අදම පටන් ගන්නවා. අද අවසම නැත්තම් හෙට උදේම දැම්ම මම ව්‍යායාමයට ආරම්භ කරනවා කියලා ආරම්භ කරන එක තමයි අපිට දෙන්න තියෙන පණිවිඩය. ඔබගේ වසර ගණනාවක් ජීවිතය ඉතාම ආලෝකමත් වෙනවා. ඉතින් ව්‍යායාම කිරීමත් ඔබට එතන ඒ විතරක් නෙමෙයි දෙවෙනි මොලයත් ආරක්ෂා වෙනවා, පළවෙනි මොලයත් ආරක්ෂා වෙනවා, නිරෝගී වෙනවා. ඉතින් ව්‍යායාම ගැන අපි කොපමණ කතා කරත් ඒ කතා කරන්නේ ඔබ මේ ඉදිරිමත් කරන්න. ඔබ තාමත් ව්‍යායාම කරන්නේ නැත්නම් පහුවෙන්න එපා, දැම්ම ආරම්භ කරන්න. ඒක තරම් මේ වටින දිව ඔසුවක්. ඒ කියන්නේ ඒතර ඒත්පවන වටින මේ බෙහෙතක් ලෝකේ දැනට නැහැ. ඔබ සුවපත් වෙන. ඉතින් හොඳම වෛද්‍යවර, හොඳම බෙහෙත, හොඳම දේ ඔබ ගාව තියාගෙන ඔබ සමහර විට දුක් විඳින වෙන්න පුළුවන්. ඉතින් ව්‍යායාම කියන එකෙන් මම නැවතත් කියනවා දෙවන මොලයත් ආරක්ෂා වෙන. එවිට පළවෙනි මොලයත් ආරක්ෂා වෙන. දෙකම ආරක්ෂා වෙන. ඔබ නිරෝගී වෙනවා, ශක්තිමත් වෙනවා, ප්‍රඥාව වැඩි වෙනවා. ප්‍රඥාව වැඩි වෙනකොට ගොඩක් දේවල් හරියනවා. ඔන්න අපි ව්‍යායාම ගැනත් කතා කරා. ඊගාවට
දෙවනි මොලේ ආරක්ෂා කරගන්න තියෙන තව දෙයක් තමයි ඔබේ තියෙන ආතතිය තියෙනවා නම් ආතතිය තත්ත්වය පොඩ්ඩක් අඩු වෙන විදිහට වැඩ කරන්න, මනස නිරෝගීව තියාගන්න, සැහැල්ලුව තියාගන්න. ඉතින් ඒ වගේ ප්‍රධාන කාරණා අපි කීපයක් කතා කරා. ඒවා කිරීම තුළින් ඔබට දෙවන මොලේ හොඳින් ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. හරි. ඉතින් මම හිතන්නේ ඔබට හිතන්නට විශාල පරාසයක් ඔබතුමා විවෘත කරා. ඒ ඔස්සේ ඔබ හිතන්න ඔබේ ජීවිතයට යහපත් දේවල් එකතු කරගන්න. දැන් මේ කාරණා විතරක් නෙවෙයි, තව ඔබේ ජීවිතයට වැදගත් වෙන සුවිශේෂී කාරණා බොහෝමයක් අපි මීට පෙර අපේ නාලිකාව ඇතුලේ, එතකොට අපේ ඩොක්ටර් උදාර සම්පත් ගුණවර්ධන කියන නාලිකාව ඇතුලේ අපි කතා කරලා තියෙනවා. අපේ අනිකුත් නාලිකාවල තව ඉදිරියටත් මේ දේවල් සම්බන්ධයෙන් සුවිශේෂී වැඩසටහන්, මේ සංකල්ප සම්බන්ධයෙන් වූ කතා කරන කාරණා ගොඩක් අපි අරගෙන එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැම දෙයක් එක්කම ඔබට එකතු වෙන්න කියන මතක් කිරීමත් අපි සිද්ධ කරනවා. සහ අපේ වැඩසටහන් තවත් කෙනෙකුට නරඹන්න හැකි විදිහට ෂෙයා කරන්න කියලාත් අපි මතක් කරනවා. ඉතින් වෛද්‍යතුමනි, අපි මේ දෙවන මොළය සම්බන්ධයෙන් කතා බහ කරමින් ආවේ. දැන් මම හිතන්නේ නරඹන පිරිසට යම් අදහසක් ඇති. මොකක්ද මේ දෙවන මොළය කියලා ඔබතුමා අදහස් කරේ? ඒක ගැන පොඩ්ඩක් පහදන්නම්. දැන් මේ දෙවන මොළය කියන්නේ මොකක්ද කියලා. අපේ මේ ආහාර මාර්ගයේ තියෙන ස්නායු පද්ධතියට තමයි දෙවන මොළය කියලා කියන්නේ. මෙහි තියෙනවා මේකට එන්ටරික් කියලා කියන නර්වස් සිස්ටම් එක. ඒකේ තියෙනවා ස්නායුවල මිලියන 100කට වඩා තියෙනවා. ඒකේ විශේෂත්වය තියෙන්නේ මේ දැන් අපි දන්නවනේ මොළය ඔළුව ඇතුලේ ස්කපල ඇතුලේ තියෙන මොළය. දෙවන මොළය තියෙන්නේ කොහෙද? ආහාර මාර්ගයේ. අපේ මුඛයේ සිට මේ අපේ මේ ඒ කියන්නේ අදෝමුඛය දක්වා ප්‍රදේශයටම දිව ගිය දෙවනි මොළය කියන කොටසක් අපිට තියෙනවා. ඉතින් ඒකේ ස්නායු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ තියෙන ස්නායු වලට තමයි මේ දෙවනි මොළය කියලා කියන්නේ. ඒක මිලියන 100කට වඩා තියෙනවා. ඒකේ විශේෂත්වය තියෙන්නේ ඇයි දෙවනි මොළය කියන්නේ? ඒකට ස්වාධීනව ක්‍රියා කරන්න පුළුවන්. ඒ කියන්නේ තනියම ක්‍රියා කරන්නත් පුළුවන්. දෙවනි එක තමයි පළවෙනි මොළයට බලපෑමක් වුණාම මේකටත් බලපාන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම දෙවෙනි මොළයට මොනවා හරි බලපෑමක් වුණාම අපි ඉදිරියට කතා කරමු පළවෙනි මොළයට බලපාන අවස්ථාවකුත් තියෙනවා. ඒතර ආහාර මාර්ගයේ තියෙන මේ ස්නායු පද්ධතියට තමයි අපි දෙවෙනි මොළය කියලා කියන්නේ. ඒකේ විශේෂත්වයක් තියෙන ඔබ මවිත වේවි. අපේ මේ සතුට සහ අපේ මේ හොඳ තත්ත්වය පවත්වාගෙන වැදගත් වෙන සෙරොටොනින් කියන හෝමෝනයක් තියෙනවා. අපේ මේ අපි හොඳ අපි තත්ත්වයේ මූඩ් එක පවත්වාගෙන යන හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන අපේ දවස පවත්වාගෙන වැදගත් වෙන මේක විශාල වශයෙන් නිපදවන්නේ ආහාර මාර්ගයේ ආශ්‍රිත තියෙන ස්නායු පද්ධතිය. ඒක නිසා අපි ආහාර මාර්ගයේ සුවෙන් තබා ගැනීමට නම් මේ අපි අනිවාර්යෙන් ආහාර මාර්ගයේ සුවෙන් තබා ගන්න ඕන. ඒ මොකද අපේ හොඳ දවසේ හොඳ මූඩ් එකක් නැත්තම් හොඳ අවස්ථාවක් හොඳ විදිහක් තියාගන්න නම් අපි මේ ආහාර මාර්ගය හොඳින් තබා ගන්න. මොකද හෝමෝන විශාල ප්‍රමාණයක් නිපදවන මේ හොඳ අපේ තත්ත්වයක් පවත්වා ගැනීමට අදාළ හොඳ හැඟීම් පවත්වා ගැනීමට අදාළ හෝමෝන විශාල ප්‍රමාණයක් නිපදවන්නේ මේ ආහාර මාර්ගය. ඒක නිසා ඒකට ඒත් දෙවෙනි මොළය කියලා කියනවා. ඊට අමතරව මේකේ ස්නායුවක් තියෙනවා. ඒ ස්නායුවට තනියම වේගෙන් වැඩ කරන්නත් පුළුවන්. ඒක නිසාත් අපි මේකට දෙවෙනි මොළය කියලා කියනවා. ඔන්න ඕකට තමයි අපි දෙවෙනි මොළය කියන්නේ. එහෙනම් අපේ පණිවිඩය වෙන්නේ ඔබ ඒ පළවෙනි මොළය ආරක්ෂා කරගන්න නම්, ඔබ නිරෝගීමත් වෙන්න නම් පණිවිඩය තමයි ඔබේ ආහාර මාර්ග පද්ධතිය නිරෝගීව තබා ගන්න, ආරක්ෂා කරගන්න. මේ ආහාර මාර්ග පද්ධතිය විනාශ කරගන්නේ අපි විසින්මයි. අපේ මුඛය හරහා දාන ආහාර නිසා, අපි අර නරක ආහාර රටාව නිසා ඔන්න අපි අපේ ආහාර මාර්ග පද්ධතිය විනාශ කරගන්නවා. ඒ කියන්නේ දෙවෙනි මොළේ විනාශ වෙනවා. ඒ කියන්නේ පළවෙනි මොළයත් විනාශ වෙනවා. ඉතින් මේ දෙකකට සම්බන්ධයි. අපි උදාහරණ ඉදිරියේදී කතා කරමු. මේ ගැන අපි සියලුම අපේ දරුවන් ඒ වගේම මේක නරඹන සියලුම දෙනා Taman දන්න සියලු දෙනා දැනුවත් කරන්න අද සිට පුළුවන් නම් ඔබේ ආහාර මාර්ගය ගැන හිතලා කොහොම හරි අපි මේ නාලිකා ගොඩක් කතානේ ආහාර ගැන. ආහාර මාර්ගය ආරක්ෂා කරගන්න ඔබට දිගුකල් ජීවත් වෙන්න පුළුවන්. ප්‍රඥාව වැඩි කරගන්න පුළුවන්. ඉතාම වැදගත් පණිවිඩයක්. ඉතාම වැදගත් පණිවිඩයක්. වෛද්‍යතුමනි, එතකොට දැන් අපිට වෙන අවාසිය සම්බන්ධනොත් අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මේ ගැන අවධානය යොමු නොකරොත් ඒ නිසා මට දැන් ඒකත් පැහැදිලි කරගත්තොත් අපි හිතනවා මේ මොහොතේම සුසුසුයි. ඉතින් මේ දෙවෙනි මොළය ආරක්ෂා කර ගැනීම නැති වුණාම, ඒ කියන්නේ ආහාර මාර්ග පද්ධතිය ආරක්ෂා කරගන්න නැති වුණාම ලැබෙන අවාසි බොහෝමයක් තියෙන එකක් තමයි මේක මානසික රෝගී තත්ත්වයක් වුණත් යන්න පුළුවන්.
ඒ කියන්නේ අපේ වෙන ගැටුම් වලට ප්‍රඥා අඩුවීමටත් බලපානවා ආහාර මාර්ගයේ සුවතාවය අඩු වෙනවා. ඔබට මම උදාහරණයක් දෙන්නම්. ඔබේ ආහාර මාර්ගය කිසියම් අපහසුයෙන් ඉන්නකොට එක්කෝ අපි ඔය ගෑස්ට්‍රයිටිස් කියලා කියන්නේ නිකන් ඒ වචනේ කියන එක දැන් බඩ පුරවල දාලා තියෙනවා නම් අර අපහසු නම් මේ කියන්නේ අර වාතය පිටෙන ගතියක් තියෙනවා නම් ආහාර දිරවන්නේ නැත්තම් බඩ පුරවල දාලා තියෙනවා නම් ඔබට මේ මොලේට අමාරුයි නේද? ඔබේ හැඟීම් වලට අමාරුයි නේ. ඔබට තරහ යන්න පුළුවන්. මේ නිකන් අපහසුයෙන් ඉන්න පුළුවන්. නොරුස්සන ගතියක් එනවා. අන්න ඒකෙම තේරෙනවා ආහාර මාර්ගයේ සුව නැති වුනහම ඔන්න අපහසු. ඒ වගේම ආහාර මාර්ගයේ හොඳට වැසිකිලි විදි පිටත් වෙලා ඒ කියන්නේ හොඳට මල පහ අයින් වෙලා වැසිකිලියට යන්න පහසු වෙලා එහෙම වුණාම එයින් පසු ඔබට කොච්චර සුවයක් දැනනවද? ලෝකේ සුවය දැනන හොඳම තැනක් කියනවා තමන්ගේ මල පහ අයින් කරාට පස්සේ. ඊට පස්සේ ගොඩාක් පැය ගාණක් සුවයක් තියෙනවා. ඉතින් ඔබේ ඒ සුවේ නැති වෙන්නේ අපි මේ ආහාර මාර්ගය ආරක්ෂා කර නොගත්තු නිසා ආහාර මාර්ගය ආරක්ෂණයට අවාසි ගොඩක් තියෙනවා. විශේෂ අවාසියක් තමයි එකක් සමස්ත මුළු ඇඟටම ඒක බලපාන ඇඟේම රෝග තත්ත්ව වැඩි වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඔබේ මොලයට බලපාන, තුන්වෙනි එක තමයි ඔබේ හැඟීම් වලට බලපාන. මේ තුනම විනාශ වෙනවා ආහාර මාර්ග පද්ධතිය සුවේ තබන්න. ඉතින් කොච්චර ආහාර මාර්ග පද්ධතිය සුවෙන් තා ගන්න ඕනද? ඔබ ගන්න ආහාර රටාව ගැන මෙච්චර අපි පුණා කියන්නේ ඔබ දැනුවත් කරන්නේ ඔබ ආරක්ෂා කරගන්න. මේක අවබෝධයල ඔබ ආහාර මාර්ග පද්ධතිය ආරක්ෂා කරගත්තොත් ඔබට ලැබෙන වාසි ඉතා වැඩි, නොගත්තොත් අවාසි ගොඩක් වැඩි. ඉතින් අපි ඉස්සරහට මේ ගැන තව කතා කරමු. මං හිතන්නේ කොච්චරනම් මේක ගැඹුරෙන් හිතන්න අවශ්‍ය වෙනවද? අපි නොහිතා අර තියෙන කලබලයට අපේ අවිවේකයේ නිසා මොනවා හරි ටිකක් කොහේ අරගෙන මේ කට ඇතුළට දාගන්නවා, කුසට දාගන්නවා. එතනින් එහාට ගිහිල්ලා කොච්චරනම් අපි නොහිතන මානයන්ට සමහරට අපි හිතනවා අනේ අද දවස හරි නෑනේ. හැබැයි අපි හිතන්නේ නැහැ මේ කාපු කෑම නිසා තමයි මේක උනේ කියලා. මං හිතන්නේ ડોක්ටර් නේද? අපි හේතු හොයනවා මොකක්ද මේ උනේ? අර අහවල් කෙනා නිසා තමයි මෙහෙම උනේ. එහෙමත් සමහරට වැරදි අදහස් පව ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අපේ අද දවසේදී කතා කරන්නේ දෙවනි මොළය මේ අපේ ස්නායු පද්ධතිය හොඳින් ආරක්ෂා කරගන්න අපේ ආහාර මාර්ගය කොහොමද යහපත්ව පවත්වා ගන්න ඕනේ කියන කාරණේ පිළිබඳව අපි කතා කරේ. ඉතින් වෛද්‍ය දාර සම්පත් ගුණවර්ධන වෛද්‍යතුමන් එක්ක අද දවසේදී මේ කාරණේ පිළිබඳව කතා කරේ. වෛද්‍යතුමනි එහෙනම් කාල වේලාවත් අපේ ඉක්මවා ගිහිල්ලා තියෙන නිසා අපි වැඩසටහන අවසන් කරමු. ඉතින් ඉදිරියේදීත් අපි තව බොහොම වැදගත් වැඩසටහන් රසකින් සම්බන්ධ වෙනවා. සහ දැන් මේ නාලිකාවේ කලින් අපි සිද්ධ කරපු වැඩසටහන් විශේෂ දැනුම් සම්භාරයක් කැටි කරගත්ත වැඩසටහන් ගොඩක් තියෙනවා. ඒවකින් එක බලන්න, ෂෙයා කරන්න, ඔබේ අදහස් කියන්න. සහ අපි අනිකුත් නාලිකාවලටත් ගිහලා ඒවත් සබ්ස්ක්‍රයිබ් කරලා ඒ නාලිකාත් නරඹන්න කියන මතක් කිරීම අපි ඔබට කරනවා. එහෙනම් වෛද්‍යතුමනි ආයුබෝවන්. බොහොම ස්තුතියි ඔබතුමන්ට අද පැමිණියාට. ඉතින් සූදානම් වෙන වැඩසටහන අවසන් කරන්න. සියලු දිනාටම යහපත් හෙට දවසක්. Thank you.